අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම අදත් අපේ ටවර් YouTube channel එකට. ඉතින් හැමදාම වගේ අදත් අපි අලුත් තැනක් හොයාගෙන තමයි යන්නේ. ඉතින් අද අපි මේ යන්නේ නිල්දිය බොගුල බලන්න. ඒතකොට මේ නිල්දිය බොගුල තියෙන්නේ වලස්පුල්ලත් මිද්දනියත් අතර. අතරම ඔයගොල්ලන්ට මැප් එකේ බලන්න පුළුවන් කොහොමද මෙතන තියෙන්නේ කියලා අපි ඉස්සරහට විස්තර කියනවා. ඉතින් වාහන අයින නවත්තලා මෙන්න මේ අතුරු පාර දිගේ ඉස්සරහට ඔය ඔයගොල්ලන්ට දැන් පේන තැනට තමයි අපි යන්නේ. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. හායි යාළුවනේ, අද අපි ආවා වලස්මුල ජීවලම් පිටින් නිල්දී බබුලට. අපි එනකොටත් මල්ලිලා කීපයක් මෙතන නාන ගමන් තමයි ඉන්නේ. මේ අර නිල් පාට වතුර තියෙනවා. මෙතන ගැඹුර ගැන කතා කරොත් ඒ අපිට දැනගන්න අඩි 10ක් 12ක් විතර ගැඹුරු තැන. මේ හරිම ලස්සන තැනක්. මේ ස්වාභාවික බබුලක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි මෙතෙන්ට එනකොටත් මේ ගමි පොඩි මල්ලිල සෙට්ටයම් මෙතන නාන ගමන් තමයි හිටියේ. බලන්න ලස්සන දර්ශනයක් තියෙන්නේ. මේ වෙනම වයිබ් එකක් ඒ නාන විදිය බලන් හිටියත්. ඉතින් අපේ පොඩි කාලේ අපිට මතක් වෙනවා මෙතෙන්ට ආවට පස්සේ එන්න ඕගොල්ලෝ කැමති නම් එන්න තියෙන්නේ. ඕගොල්ලෝ මිද්දනීට ඇවිල්ලා හෝ වලස්කොලට ඇවිල්ලා නිල්දිය බුබුල ජූලම් පිටිය කියලා වගේ සර්ච් කරාට පස්සේ අනිවාර්යෙන් ඕගොල්ලන්ට මැප් එකේ මෙතෙන්ට එන්න ලොකේෂන් එක පෙන්නනවා. ඔගොලන්ට ඇවිල්ලා ඔගොල්ලගේ වාහන පාරයින නවත් තමයි නවත්තන්න නවත්තල මෙතෙන්ට එන්න පුළන් මේ අපි කලින් ආව වගේ අඩි පාරදිගේ. අපි අර කලින් වීඩියෝ එක දාලා ඇති මුෘත වෙලා ගැන. තර මේ මුෘත වෙලා ඉදං කිලෝමීටර් 4කට වගේ ආසන්න දුරක්තායි මෙතර තියෙන්නේ. මේ තොට ඒක හින්දා අපි මුෘත වෙලා නාපු ගමන් තමයි මේ පැත්තරාවේ. බයික් වගේ නවනං ඉතාත් පහසු පාරයින බයික් එහෙම නවත්තලා එහෙම තමයි එන්න තින්. සාමාන්‍ය මේ වැෑන්නයක් කුඩත් එන්න පුළන් එහෙම ප්‍රශ්නයනය නමුත්තර නවත්තන්න විශේෂ තැනන්න පාරයිනිම තම නවත්තලෙන්න එන්නේ. මේ නාන දැනට පාර පේනවා එහින්ද එකත් ප්‍රශ්නයන්නේ. ඔගොල ලිසි බයක් එන්න දෙයක් නෑ. ඉතින් ඇවිල්ල කට්ටියත් එක නාල කියලා අතල්ලයක් අරගෙන යන්න පුළුවන් තෙන. එතකොට මේ නිල්දිය බගුල ගත්තොත් මේක නම් මේ වගා කටයුතු වලට හදපු මේ ගොඩි ලිදක් වගේ එකක්. කොට මේක මේ දැනටි 10ක් විතර ගැඹුරුයි. ඉතින් දැන් කට්ටිය මෙතර නානවා මේ වගා කටයුතු වලටත් තාම පාවිච්චි කරනවා. මේ දර්ශනය දැක්කට වස්සේ අපිට මේ අපේ ළමා කාලය මතක් වෙනවා. ඉතින් කොච්චර සුන්දර කාලයක්ද ඒ කාලය අපේ ගෙවුණේ කියලා.
මේ මුෘත වෙල ඔගොල අප කලින් වීඩියෝ බලන්න මේ එම එතනිදම් මෙතෙන්ට කිලෝමීටර් උපරිම 4ක් වගේ තින් 4ක් වගේ තමතින් ඉතින් මෙතෙන්ටත් එන්න මේ අපි තියර මුෘතල්ල ආපු නිසා මෙතෙන්ටත් ඕගොලුන්ට මේ මෙතනත් පෙන්න්න ඕ නිසා තම මෙතෙන් පාලක කිට්ටුවමද නම්මකක්ද අසේ පාලක නම් කියාගෙනයන්න අසිදු ආකාශ සඳ සඳ කවුද යට ඉන්න එක්කන කවි කෝ කවි මේ ඉන්න කවි තව බාටියක් බලාගන්න පුළුවන් අපිට ඉතින් අද අපි වලස්මුල්ල ජවලම්පිටි නිල්දි පුබුලි දලා අපපු යන්න තමයි හදන්නේ ඉතින් මතක් කරනවා ඔගොල්ලොන්ට අප YouTube චැනල් එක ටැවෝරා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අපි මේ වගේම ලංකාවේ හැංගිල තියෙන අලුත්තැන් ඔගොල්ලොන් ගාවට අරගෙනනවා අපේ චැනල්ල කර පියනොයන බයි ඉති මතක් කරනවා අපේ අනිත් ෆෙස්බුක් ටික්ටොක් ඉන්ස්ටග්‍රම් මේ හැම එකම ලයික් කරලා ෆොලෝ කල තියාගන්න අලුත්ම වීඩිය අදදාපුගම ඕලොන්ට ඉක්මට නොටිෆිකේෂන් ල්ලඟට ගන්නගන්න එහෙනම් ඉතිං මේ වගේම තවත් ලංකාවේ හැංගිච්ච අලුත්ම තැනක් කරගෙන නැවතාපුුවෙන් අපි බලාපොරොත්තෙන් අද අපි සමුගන්නවා ටැවර YouTube චැනල්ල එක වෙනුවෙන් මම සහන් ගුණතුන්ග වලස්මුල්ල චූලම්පිටියේ නිල්දී බුබුල සිට